මගේ නම මානෙල් පෙරේරා. අපි දෙහිවල ඉඳලා ආවේ. මං ආවේ මේ දුවට සනීප නැතුව ආවේ. මේ ඉතින් දැන් ඒ ළමයා එනකොට ආපු හැටියට දවස් 2යි වුණේ. ගොඩාක් රිපෝට්ස් අරගෙන ඒ දවස් 2 ඇතුළත හොඳට ට්‍රීට්මන්ට් කරලා ගොඩක් හොඳ තත්ත්වයෙන් දවස් 2කට ළමයා පසු වෙනවා. මේ CRP එක එහෙම ගොඩාක් වැඩි වෙලා එහෙම ආවේ යාගේ. පපුව කැක්කුමක් එහෙම තිබිලා. නමුත් දැන් මේ වෙනකොට අපි හිතුවේ ඇත්තටම චෙස් පේන් එකක් මොකක් හරි වෙන්නේ නැති කියලා. නමුත් ඒ වගේ අමාරුවක් නෙවෙයි තිබිලා තියෙන්නේ. අපිත් ආවට පස්සේ දන්නේ පපුවේ සෙම බැඳිලා කියලා ගොඩාක්. ආපු ගමම්ම වගේ ලෙඩේ අල්ලගත්තා ඒගොල්ලෝ මේ චෙස් පේන් එකක් නෙමෙයි කියලා එක්ස්රේ එකක් අරන් පපුවේ සෙම බැඳිලා ඒකයි පපුවේ කැක්කුම මෙච්චර කියලා ගොඩක්. ඉතින් පස්සේ ENT ඩොක්ටර් කෙනෙකුටත් දැම්මා. යාගේ වම් අත පැත්ත රිදෙනවා අත රිදෙනවා එහෙම කියපු නිසා බයට ගොඩක් ගෙනාවයි. බලාගෙන යනකොට එහෙම මුකුත් අමාරුවක් නෙමෙයි. මේ කනේ අමාරුවකුත් පොඩ්ඩක් එක්ක ඒ අතේ අමාරුව ඇවිල්ලා තියෙන්නේ. ඒ හැම ඩොක්ටර් කෙනෙකුටම මේ අපි කියන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ මේ ඩොක්ටර්ස්ලා ගාවට දාලා බලලා මේ දැන් ළමයා හොඳ තත්ත්වයෙන් ඉන්නවා. ඉතින් මේ අද අපි ඩිස්චාර්ජ් වෙනවා. ඉතින් ඇත්තටම අපිට කියන්න තියෙන්නේ මෙහි සේවක මණ්ඩලය එහෙම හරිම හොඳයි. ක්ලීනින් පැත්තද හැමදේම හොඳයි. වොෂ්රූම් එකක් වුණත් දවසට දෙපාරක් ඇවිල්ලා ක්ලීන් කරනවා. අපෙන් අහනවා බෙඩ් ෂීට්ස් මාරු කරන්න ඕනේද කියලා. පිරිසිදුකම එහෙමනම් හොඳටම හොඳයි. ඉතින් මේ අපිට කියන්න තියෙන්නේ තවත් අපි අඳුරන අය ඉන්නවනම් මෙතනට එවනවා අපි. ගොඩක් අයට අපි කියනවා. දැන් අපි තව දන්න අයත් ඉන්නවා. ඒගොල්ලොත් කියනවා මේ යන්න ඕනේ කියලා බෙහෙත් ගන්න. ඒ වගේම ડોક્ટર රත්නායක හරි කාරුණිකයි. ડોક્ટર කිහාන් කියලා ડોક્ટર කෙනෙක් ඉන්නවා. ડોક્ટર රත්නායක හරි කාරුණිකයි ලෙඩුන්ට මේ ඒ දොස්තර මාතුරු ඇත්තටම කතා කරත් අපිට ලෙඩේ හොඳ වෙනවා. ඒ වගේ මේ ගොඩක් කාරුණිකයි. සේවක මණ්ඩලෙත් හොඳයි. ඉතින් සෑම දෙයක්ම හොඳයි. කෑම බීමත් හරිම හොඳයි. මේ ලෙඩෙකුට අවශ්‍ය විදියට දෙනවා ප්‍රමාණෙත් ඉක්මවා දෙනවා කියලා මට නම් හිතෙනවා. ඒක නිසා මේ ඉතින් අපිට කියන්න තියෙන ඉතින් මේ රෝහල දිනින් දින මේ තත්ත්වයෙන් මේ තත්ත්වයටත් වඩා ඉහළින් දියුණු තත්ත්වයකට පවතිනවා නම් අපි හරි ආසයි අපි හරි කැමතියි කියලා. මොකද හදිස්සියකට අපිට මේ වගේ රෝහලක් තියෙන එක මේ ලොකු හොඳයි කියලා. මොකද ඕනම මේ ඒ කියන්නේ වත් පොහසත්කමෙන් අඩු කෙනෙකුට උනත් මේ රෝහලට ඇවිල්ලා පොඩි ට්‍රීට්මන්ට් එකක් කරගෙන යන්න පුළුවන්. අනිත් රෝහල් එක බලද්දී. ඒක නිසා මේ බොහොම ස්තුතිවන්ත වෙනවා මම මෙහි ඉන්න කාර්ය මණ්ඩලයට මේ වෛද්‍යවරු හැම කෙනෙකුටම මේ අපිට සපයපු සේවය ගැන.